අද මම ගෙනල්ලා තියෙනවා ඇල්බර්ට් සොලියුෂන් පොහොර පැකට් එකක්. ඊට පස්සේ ජලය තරාදියක් මැනකණ්ඩ පොඩි කප් එකක්. මිත්‍රවරුනි දවස් 5ක් වෙනවා අද පළවෙනි පොහොර දාන්න යන්නේ. ඉතින් ඇල්බර්ට් සොලියුෂන් එක ගහකට 0.5යි අපි දාගන්නේ. ජලය මිලිලීටර් 200ක තමයි කලවම් කරන්නේ. ඔයාලගේ ගස් 1000ක් තියෙනවා නම් ඔයා මිලිලීටර් 200 වැඩි කරන්න ඕන ගස් 1000න්. එතකොට 0.5යින් එක ගහකට දාන්නේ අපි. ඒක වැඩි කරගන්න ඕන ගස් 1000න්. ඒ කියන්නේ ග්‍රෑම් 500ක් වගේ ඕන වෙනවා ඔයාලට ගස් 1000කට. මම මෙතන ඔයාලට කියලා දෙන්නේ කොහොමද අපි ප්‍රායෝගිකව පොහොර යොදා ගන්න කියලා. ඒ කියන්නේ මේ වගේ කුඩා භාජනයක් ඇති පැල 10න් 10ට වගේ අපිට දාගෙන යන්නත් පුළුවන්. ඔයාලගේ ලොකු භාජනයක් තියෙනවා නම් ඔයාලට ඒ ලොකු භාජනයේට ඔයාලගේ තියෙන ගස් ගාන වැඩි කරලා මිලිලීටර් 200න් ඔයාලට ජලය පුරවගෙන 0.5 වැඩි කරලා ඔයාගේ ගස් ප්‍රමාණයෙන් ඔයාලට මේ පොහොර ටික දාලා කලවම් කරගෙන ඔයාගේ ගස් වලට යොදා ගන්න පුළුවන්. ඉතින් මිත්‍රවරුනි මෙතෙන්ට අවශ්‍ය වෙනවා මට කලින් කියන්න බැරි වුණා මෙන්න මේ වගේ කප් එකක්. මේක මිලිලීටර් 200ට තමයි මම මැනගෙන තියෙන්නේ. ඉතින් මිත්‍රවරුනි දැන් අපි පොහොර කිරා ගන්න යන්නේ තරාදී අරගෙන සීරෝ කරලා මම මේකට දාගන්නවා මෙන්න මේ විදිහට ග්‍රෑම් 10ක් ග්‍රෑම් 4යි 7යි 8යි 9යි හරි ග්‍රෑම් 10යි ඊට පස්සේ මිත්‍රවරුනි මේ ග්‍රෑම් 10 මෙන්න මෙතන මම ජලය අරගෙන තියෙනවා ජලය ලීටර් 2ක් අරන් තියෙනවා. ඒ කියන්නේ ගස් 10කට තමයි මේ දාන්න යන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට දාලා අපි හොඳට දිය කරගන්න ඕනේ. මෙන්න මේ වගේ හොඳට දිය කරගන්න ඕනේ. ඔයාලා බලන්න මොන වගේ මිශ්‍රණයක්ද හැදෙන්නේ කියලා. ඇල්බර්ට් සොලියුෂන් හොඳින් ජලය දිය වෙනවා. ඊට පස්සේ මිත්‍රවරුනි අපිට පුළුවන් මෙන්න මේ මැනගත්තු මිලිලීටර් 200 කප් එකෙන් ගහ මුලට මෙන්න මේ විදිහට පොහොර දාගෙන යන්න. මේ ආකාරයෙන් ඔයාලට පොහොර යොදා ගන්න පුළුවන්.